මම දැන් ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ වන තූපාරාම දාගැබ ළඟට. ඉතින් මේ දාගැබ ඉදි කරවල තියෙන්නේ දේවානම්පියතිස්ස රජුණා. ඉතින් මේ දාගැබ ගැන වැඩි විස්තර සාකච්ඡා කරන්න අපි යමු වීඩියෝ එකට. මං මුලදී කිව්වා වගේම මේ තූපාරාම චෛත්‍යය තමයි ශ්‍රී ලංකාවේ බෞද්ධ රජෙක් විසින් ඉදි කරන ලද ප්‍රථම චෛත්‍යය. ඉතින් මේ දාගැබ ඉදිකර තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 307ත් 267ත් හෝ 247ත් 207ත් අතර කාලයේ අපගේ ශ්‍රී ලංකාද්වීපයේ රජකම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රජතුමා වන දේවානම්පියතිස්ස රජතුමා විසින්. දැන් අපි සාකච්ඡා කරමු මේ තූපාරාම දාගැබ සෑදීමට මුල් වුණ ඉතිහාස කතාව ගැන. මේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ තමයි යාළුවනේ අපේ රටට බුදුදහම ලැබුණේ. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහමත් රැගෙන අප ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරේ මේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ. දිනක් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පවසනවා බොහෝ කාලයකින් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැදකින්න බැරි වුණා කියලා. ඉතින් මේ කාරණයට දේවානම්පියතිස්ස රජතුමා ගොඩක් පුදුම වෙනවා. පසුව රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසනවා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මීට බොහෝ කලකට පෙර පිරිනිවන් පෑවා කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කළානේ. එතකොට කෙසේද ඔබ බුදුහිමියන් බැහැදකින්නේ? ඔන්න ඔහොම දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසුවා. එවිට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා මං අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා කාලයකින් වන්දනාමාන කිරීමට නොහැකි වූවා කියා. ඒකෙන් මේ මිහිඳු මහරහතන් වහන්සේ අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීම බුදුරජාණන් වහන්සේ බැහැදකිනවා හා සමානයි කියන එක. ඉන්පසුව දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසලා දැනගන්නවා මේ ධාතුන් වහන්සේලා යනු කුමක්ද? ධාතු වන්දනාව යනු කුමක්ද? මේ වන විට ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ කොහෙද යන කාරණා ගැන. ඉතින් යාළුවනේ සර්වඥ ධාතුන් වහන්සේලා කියන්නේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරානේ. ඉතින් ඒ ශ්‍රී දේහය ආදාහනය කළාට පස්සේ ඉතිරි වූ භස්මාවශේෂ තමයි යාළුවනේ මේ සර්වඥ ධාතුන් වහන්සේලා කියන්නේ. මේ කාරණයක් ධාතුන් වහන්සේලා වැඩමවාගෙන ඇවිත් දාගැබ් සාදලා වන්දනාමාන කරන ආකාරයත් මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට පැහැදිලි කරනවා. ඉතින් මේ සියලු කාරණා වටහාගත් දේවානම්පියතිස්ස රජතුමා තීරණය කරනවා තමන් විසින් මිහිඳු මහරහතන් වහන්සේ සඳහා චෛත්‍යයක් ඉදි කරනවා කියා. ඉතින් දාගැබට අවශ්‍ය ධාතුන් වහන්සේලා රැගෙන ඒමට සුමන සාමණේරයන් වහන්සේ නමක් ඉන්දියාවට වැඩම කරනවා. එවකට ඉන්දියාවේ රජතුමා වන ධර්මාශෝක රජතුමා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ සහ තවත් ධාතුන් වහන්සේලා මේ සුමන සාමණේර වහන්සේ නමට පිරිනමලා තියෙනවා. ඉතින් මේ අකුධාතුන් වහන්සේ කියන්නේ යාළුවනේ බුදුරජාණන් වහන්සේගේ උරහිස ප්‍රදේශයේ අස්ති කොටසක්. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරගෙන ආ මේ සර්වඥ ධාතුන් වහන්සේලා මහත් හරසරින් මංගල හස්තියාගේ පිටමත තියා වැඩම කරවාගෙන එනවා. මේ අවස්ථාවේ ඉතා විශේෂ සිදුවීමක් වුණා. ඒ තමයි ධාතුන් වහන්සේලා වැඩම කරගෙන ආ මංගල හස්තියා එක් ස්ථානයක නැවතිලා නොසෙල්වී සිටියා. මේක දැකපු මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට ප්‍රකාශ කරනවා මංගල හස්තියා නැවතුණු ස්ථානයේ අභය වැවෙන් පස් රැගෙනවිත් ඇතාගේ උසට තූපාරාම චෛත්‍ය ඉදි කරන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ තූපාරාම චෛත්‍ය සෑදීම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ දාගැබට තූපාරාමයේ ලෙස නම වැටුනේ කෙසේද කියලා දැන් අපි සාකච්ඡා කරමු. ඔන්න යාළුවනේ ස්තූපයේ සාදා නිම වූ පසු දේවානම්පියතිස්ස රජතුමා විසින් මේ දාගැබ වටේට විහාරාරාම සංකීර්ණයකුත් ඉදි කරනවා. දාගැබ සහ ආරාමය කියන අර්ථය අරගෙන තූපය ආරාමය තූපාරාමයේ විදිහට මේ දාගැබට නම් තියෙනවා.
ඉතින් ඔය විදිහට තමයි තූපාරාම දාගැබට නම වැටුනේ. ඔන්න ඉතින් ශ්‍රී ලංකාවේ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාවේ ආරම්භයේ සනිටුහන් කරමින් තූපාරාම දාගැබ සාදානිම කරනවා. ඉතින් මේ දාගැබ සහ මේ විහාරාරාම සංකීර්ණයේ ඉදිකර තිබෙන භූමිය අයත් වෙන්නේ නන්දන උයනට. ඉතින් යාළුවනේ මුල් කාලයේ මේ තූපාරාම චෛත්‍ය ධාන්‍යාකාර හැඩයෙන් තමයි සමන්විත වෙලා තියෙන්නේ. නමුත් 1862 වර්ෂයේ සිදු කළ ප්‍රතිසංස්කරණය කිරීමකින් පසුව මේ දාගැබ ගාන්ටාකාර හැඩයක් අරගෙන තියෙනවා. ඉතින් මේ දාගැබේ වර්තමාන උස අඩි 63ක් වෙනවා. ඒ වගේම විස්කම්භය අඩි 59ක් වෙනවා. තවත් විශේෂ කාරණයක් සඳහන් කළොත් අනුරාධපුරයේ ඉදි වූ ප්‍රථම දාගැබ නිසා පතමක චේති යනුවෙන්ද මේ දාගැබ හඳුන්වා තිබෙනවා. ඒ වගේම මේ තූපාරාම දාගැබ පිහිටා තිබෙන්නේ අඩි 11ක් පමණ උස වෘත්තාකාර වේදිකාවක් මත. ශ්‍රී ලංකාවේ මේ වෘත්තාකාර වේදිකා ඉතාම දුර්ලභයි. වැඩි වශයෙන්ම තියෙන්නේ යාළුවනේ සමචතුරස්‍රාකාර වේදිකා. ඉතින් මේ දාගැබ වටේට අතීතයේ වටදාගයක් තිබිලා තියෙනවා. වටදාගයක් කියන්නේ චෛත්‍ය වටා ඉදිකර තිබෙන වහලයක් සහිත ගොඩනැගිල්ලකට. ඒ වටදාගේ වහලේ දරාගෙන සිටි කණු අපිට ඒ ආකාරයෙන්ම අදටත් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ වටදාගේ ඉදිකරවල තියෙන්නේ වසභ රජතුමා විසින්. මේ දාගැබ පසුව ප්‍රතිසංස්කරණය කළ රජවරුන් කිහිප දෙනෙක් සඳහන් කළොත් ධාතුසේන රජතුමා, දෙවන අග්‍රබෝධි රජතුමා වගේ රජවරුන් අපිට හඳුන්වන්න පුළුවන්. දුකට කාරණේ තමයි යාළුවනේ පළමුවන ධාතෝපතිස්ස කියන නිවට රජා තමන්ගේ සේනාවට වැටුප් ගෙවීමට මුදල් නැතුව මේ තූපාරාම දාගැබේ ධාතු ගර්භය කඩලා ඒ වස්තුව අරගෙන තියෙනවා. වාසනාවට වගේ ක්‍රිස්තුපූර්ව 650-659 අතර කාලයේ රජකම් කළ දෙවන කාශ්‍යප රජතුමා විසින් මේ තූපාරාම චෛත්‍ය නැවතත් යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. නමුත් පසුව දෙවන දක්කුල රජතුමාගේ කාලයේ පාණ්ඩයන් විසින්ම නැවතත් මේ දාගැබ මංකොල්ල කාලා තියෙනවා. ඉන් පසු ශ්‍රී ලංකාව ආක්‍රමණය කර සොලීන් විසින්ම මුළු තූපාරාම විහාර සංකීර්ණයම මංකොල්ල කාලා විනාශ කරලා දාලා තියෙනවා. ඒත් නැවතත් පොළොන්නරුව රාජධානියේ රජකම් කළ ශ්‍රේෂ්ඨතම රජතුමා වන මහා පරාක්‍රමබාහු රජතුමා විසින් නැවතත් මේ තූපාරාම චෛත්‍ය ඇතුළු විහාර සංකීර්ණයම ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. තූපාරාම විහාර සංකීර්ණයේ නටබුන් අපිට අදටත් දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ තූපාරාම විහාර සංකීර්ණයේ ඇතුළත් පිළිමගය. ඒ වගේම ඔයාලට මේ දිස්වෙන්නේ පාදලාංඡන ස්තූපය. ඉතින් මේ පාදලාංඡන ස්තූපය පිළිබඳව වීඩියෝවක් ඔබට ගෙනීමට මම බලාපොරොත්තු වෙනවා. පිළිමගේ විශේෂත්වයක් සඳහන් කළොත් වර්තමානයේ අපිට දකින්න ලැබෙන මේ පිළිමගේ ගල් කණු තූපාරාම විහාර සංකීර්ණයේ තිබෙන අනිත් ගල් කණු වලට වඩා ඉතාමත් අලංකාර කැටයම් වලින් සමන්විත වෙනවා. ඒ වගේම ඔයාලට මේ පේන්නේ බෝධිගරය. බෝධිගරය කියන්නේ බෝධීන් වහන්සේ වටේට ඉදිකරලා තිබෙන ගොඩනැගිල්ලට. ඉතින් මේ සියලු හැලහැප්පීම් මැද මංකොල්ල කෑම් වලට වගේම විවිධ ප්‍රතිසංස්කරණ වලට මුහුණ දුන් මේ තූපාරාම දාගැබ අදටත් විරාජමානව පවතිනවා. ඉතින් මේ දාගැබ මෙතෙක් බොහෝ කල් මේ ආකාරයෙන් පැවතුනා වගේම ඉදිරියටත් මේ ආකාරයෙන්ම තවත් බොහෝ කාලයක් පැවතෙන්න සෝබාදහමේ ශක්තිය ලැබේවා කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරේ තූපාරාම දාගැබ ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා තාමත් අපේ HK Creations YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා like එකක් දාලා bell notification එක all දාලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් මං ගිහින් එන්න. මං හිරුක්ලිදී